ආයුබෝවන් ඩ්‍රීම්වර්ස් වෙතින් අදත් අපි ආව ආදරයෙන් පිළිගන්නවා. මේ මොහොතේ ඔයා ඉන්නේ ඔයා ගොඩක් ආදරය කරපු කෙනෙක් ඔයාව තේරුම් ගන්න නැතුව ඈත් වෙලා ගියපු වේදනාවකින් වෙන්න පුළුවන්. ඒත් අද මම ඔයාට කියලා දෙන්න යන්නේ මේ බලගතු විශ්වයේ රහස හරහා ඔයාගෙන් ඈත් වෙලා ඉන්න යාට ඔයා නැති දුක තදින්ම දැනිලා එයාවම ඔයාව හොයාගෙන එන්න සලස්වන්න පුළුවන් ප්‍රබල විශ්වීය භාවනාවක් ගැන කියලා දෙන්නයි. හැබැයි මේ ප්‍රබල භාවනාව ආරම්භ කරන්න කලින් ඔයා එක දෙයක් තේරුම් ගන්න ඕනේ. මේක තැනින් තැන ස්කිප් කරමින් කලබලයෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. භාවනාවේ උපරිම ප්‍රතිඵල ලබා ගන්න නම් ඔයාගේ හිත සම්පූර්ණයෙන්ම සංසුන් කරගෙන මේ වීඩියෝවේ අවසානයේ දක්වාම පියවරෙන් පියවර මාත් එක්ක රැඳිලා ඉන්න ඕනේ. මේක හරියටම විශ්වාසයෙන් කළොත් මේක 100%ක්ම සාර්ථක වෙන ක්‍රමවේදයක්. මේ ක්‍රමය හරහා අහිමි වූ ආදරය නැවත ලබා ගන්න, ඔයා ගැන උනන්දු වෙන කෙනෙක් ආකර්ෂණය කරගන්න, එහෙමත් නැත්නම් ඔයාව මග හරින කෙනෙක්ගෙන් කෝල්යක් හෝ මැසේජ් එකක් ගෙන්න ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි දැන් මේ බලගතු විශ්වීය රහස ප්‍රායෝගිකව අත්විඳිමු. ඔයාට මේ සඳහා කිසිම අමතර දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මුලින්ම කිසිම බාධාවක් නැති ඉතාමත් සංසුන් පරිසරයකට ගිහින් පහසු ඉරියව්වකින් ඉඳගන්න. ධනාත්මක මනසකින් යුතුව දැන් ඔයාගේ ෆෝන් එක සයිලන්ට් කරන්න. මේ මොහොතේ කිසිම බාහිර ප්‍රශ්නයකට කෝල් එකකට ඔයාගේ හිත කලබල කරන්න ඉඩ දෙන්න එපා. දැන් ඔයාගේ පූර්ණ අවධානය මේ තිරේ පෙනෙන ඉටිපන්දම් දැල්ල දෙසට යොමු කරන්න. දැන් ඉතාමත් සෙමින් ගැඹුරු හුස්මක් ගන්න. සෙමෙන් ඒ හුස්ම පිට කරන්න. නැවතත් ගැඹුරින් හුස්මක් ගන්න. සෙමෙන් පිට කරන්න. නැවතත් ඒ ආකාරයෙන්ම ගැඹුරු හුස්මක් ගන්න. සෙමෙන් පිට කරන්න. දැන් ඔයාගේ හිත සම්පූර්ණයෙන්ම සැහැල්ලුයි. තිරේ තියෙන ඒ සංසුන් ඉටිපන්දම් දැල්ල දිහා බලාගෙනම ඔයාගේ සහකරුගේ හෝ සහකාරියගේ රූපය මනසින් මවා ගන්න. ඔවුන්ගේ මුහුණ, ඔවුන්ගේ හිනාව ඉතාමත් පැහැදිලිව මනසින් දකින්න. දැන් එයා ගැන ඔයා කැමතිම දේ, එයාගේ ලස්සනම පුරුද්ද මතක් කරන්න. ඒ වගේම මේ මොහොතේ එයාගෙන් ඔයාට කෝල්යක් ආවොත්, මැසේජ් එකක් ආවොත් ඔයාට කොච්චර සතුටක් දැනෙයිද? ඒ සතුට, ඒ උණුසුම් හැඟීම මේ දැන් ඔයාට දැනෙනවා වගේ ඔයාගේ මුළු ඇඟටම මනසටම දැනෙන්න හරින්න. ඔයාගේ පපුව පුරා පිරෙන ඒ සතුටුදායක හැඟීමත් එක්කම මේ බලගතු වචන ටික මම කිව්වට පස්සේ හිතින් උච්චාරණය කරන්න. මාගේ පිරිසිදු ආදරය මේ මොහොතේ ඔබට දැනෙමින් පවතිනවා. ඔබේ හිතේ මම ගැන තියෙන ආදරය නැවතත් අලුතින් අවදි වෙනවා. මාව මගහැරුණු අඩුව දැන් ඔබට ඉතා තදින් දැනෙනවා. ඔබේ හදවත මා වෙතට ඇදී එනවා. අප අතර ඇති වූ සියලුම ප්‍රශ්න දැන් සම්පූර්ණයෙන්ම දියවී ගොස් අවසන්. ඔබ දැන් මට කතා කිරීමට, මාව දැකීමට දැඩිස්සේ ආසා කරනවා.
මගේ ජීවිතයට ඔබගෙනනේ සතුට මම දැන් ආදරයෙන් පිළිගන්නවා. අපි දෙන්න අසීමිතව සතුටින් ආදරයෙන් එකට ඉන්නවා. මේ පිරිසිදු බැඳීමට මුළු විශ්වයම ආශිර්වාද කරනවා. මාගේ මේ ආදර ප්‍රාර්ථනාව සාර්ථක කර දුන්නාට විශ්වයට ස්තුතියි. දැන් නැවතත් මේ ආලෝකය දිහා බලාගෙන ඔයාගේ ඒ පිරිසිදු ආදරණීය පණිවිඩය මේ විශ්වය හරහා හරියටම ඔවුන්ගේ හදවතටම ගමන් කරනවා මනසින් දකින්න. ඒ පණිවිඩය දැන් ඔවුන්ට ලැබිලා ඉවරයි. දැන් මුහුණේ ලස්සන ආඩම්බර හිනාවක් තියාගෙනම මේ සංසුන් බවින් සෙමෙන් මිදෙන්න. ඔයාගේ ආදර ප්‍රාර්ථනාවන් සියල්ලම ඉතා ඉක්මනින් සාර්ථක වෙන්න කියලා ඩ්‍රීම්වර්ස් අපි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ සංසුන් භාවනාවෙන් ඔයාගේ හිතට ලොකු සහනයක් අලුත් බලාපොරොත්තුවක් දැනුණා. ඒ ආදරණීය නිදහස පහලින් සටහන් කරලා යන්න. ඒ වගේම විශ්වයේ රහස් හොයාගෙන යන මේ අපේ ගමනට ඩ්‍රීම්වර්ස් අපිත් එක්ක එකතු වෙන්නේ කියලා මම ආදරයෙන් ඔයාට මතක් කරනවා. විශ්වය ඔබට හැමදාමත් ආදරේ.